ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ රටපුවක් බීජ ඔයගොල්ලෝගේ ගෙදරට ගෙනල්ලා මේ ග්‍රෝ බෑග් වල මෙන්න මේ සයිස් එක ඇවිල්ලා 8යි 8 මේ 8යි 8 ග්‍රෝ බෑග් එක කොහොමද නිවැරදිව ඔයගොල්ලෝගේ රටපුවක් බීජ හිටව ගන්න කියලා. ඉතින් මේ රටපුවක් බීජ මෙන්න මේ වගේ හොඳින් ඉදිරු හොඳ මව් ගස් වලින් ලබාගත් රටපුවක් බීජ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් අපේ කන්ටැක්ට් නම්බර් එක කතා කරලා ඔයගොල්ලෝගේ ගෙදරට ගෙන්න ගන්න පුළුවන් කුරිය හරහා. ඉතින් මේ වගේ රටපුවක් බීජ අවශ්‍ය නම් කතා කරන්න මේ නම්බරේට. ඉතින් කොහොමද හරියාකාරව මේ වගේ රටපුවක් බීජ ගෝ බෑග් වල හිටව ගන්න කියලා අද මේ සම්පූර්ණ වීඩියෝ එක බලුවොත් එimhe ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයගොල්ලෝ රටපුවක් හිටවනකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් පස් දෙකකට කොම්පෝස්ට් එකක්, ඒ වගේම කර 10 නැත්තම් කොහුබත් එකක්. ඉතින් එහෙම ලබාගත්ත ද්‍රව්‍ය ටික මෙන්න මේ ආකාරයට හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට තවන් මාධ්‍ය අපිට සකසා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මේ තියෙන 8යි 8 ග්‍රෝ බෑග් එක. ඉතින් මේක මෙහෙම විවෘත කරලා මේකට හොඳට පස් දාගන්න. පස් දාලා අතින් තද කරන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට හොඳට පොළවේ ගහන්න. එතකොට හොඳට තද වෙනවා මේක. ඉතින් ඊට පස්සේ ගහට සම්බන්ධ වෙන මෙන්න මේ පැත්ත, ඒ පැත්ත උඩට හිටින්න විදිහට පැකට් එකට දාන්න ඕනේ. ඊට පස්සේ පස් තද කරගත්ත මෙන්න මේ වගා මල්ලට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ රටපුවක් ගෙඩියේ මෙන්න මේ පැත්ත උඩට හිටින විදිහට ඒ කියන්නේ ගසට සම්බන්ධ වෙච්ච පැත්ත උඩට හිටින විදිහට මේ වගා මල්ලේ ඇතුළට ඔබා ගන්න. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ඔබා ගත්තට පස්සේ අඩුම තරමේ පුවක් ගෙඩියේ හිසේ අර මේ හිස පැත්ත, ඒ කියන්නේ අර පුවක් ගහට සම්බන්ධ වෙන පැත්තේ ඉඳලා සාමාන්‍යයෙන් පුරුක් දෙකක් වගේ ප්‍රමාණයක් තියෙන්න ඕනේ මේ වගා මල්ලේ කටට. මේ කියන්නේ තවන් මල්ල මේ විදිහට තියපුවාම ඒකෙන් මේ කටේ මට්ටමට තියෙන්න ඕනේ අගල් එකහමාරක් වගේ. ඒ කියන්නේ පුරුක් එකහමාරක් පුරුක් දෙකක් වගේ මේ තිබ්බොත් හොඳයි. නැත්තම් මේ උඩම තියන්න එපා. මොකද මේකට වතුර දාද්දි තවත් පස් තද වෙනවා. එතකොට මේ පුවක් ගෙඩිය උඩට එන්න බලනවා. එහෙම කරගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඉතුරු උඩ මට්ටම පිරෙන්න ආපහු මේ පස් යොදන්න. පස් යොදපුවාම මේ සම්පූර්ණ පුවක් ගෙඩිය වැහෙන්න පස් යොදන්න. මේ වැඩි තද කරන්න එපා. මේ විදිහටම මේ තැලුපුවාම ඇති වැඩි තද කරන්න ඕනේ නැහැ. මේ විදිහට පස් ටික දාලා තියපුවාම හරි. ඉතින් මේ සම්පූර්ණ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවා නම් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ නැති රටපුවක් බීජ කොහොමද නිවැරදි ආකාරව මෙන්න මේ වගේ තවන් පැකට් එක කොහොමද හරියාකාරව හිටව ගන්න කියලා. ඉතින් සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා නම් කිසිම ප්‍රශ්න නැතුව ඔයගොල්ලන්ට හරියාකාරව හිටව ගන්න පුළුවන් මේ වගේ රටපුවක් බීජ. ඒ වගේම මේ වගේ රටපුවක් බීජ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් අපේ මේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ මේ ස්ක්‍රීන් එකේ තියෙන නම්බරයට කතා කරන්න. එතකොට ඔයගොල්ලෝ ගෙදරටම දවස් දෙකක් වගේ ඇතුළත කුරිය හරහා දිවයිනේ ඕනම දිස්ත්‍රික් එකකට මේ ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් කතා කරන්න මේ වගේ හොඳ මව් ශාක වලින් ලබාගත් රටපුවක් බීජ අපි ගාව තියෙනවා. මේ ප්‍රතිඵල 100% සාර්ථකව ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ බය නැතුව මේවා ගෙනල්ලා හිටව ගන්න. ඉතින් අපේ නම්බර්ස් වලට කතා කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මොනවාරි තව මේ සම්බන්ධ මේ රටපුවක් සම්බන්ධව හරි හරි ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ වීඩියෝ එකකින් එන්න. මේ නැත්තම් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒතර අපිට පුළුවන් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. එතකොට අපිට පුළුවන් හරියාකාරව ඒක පැහැදිලි කරලා දෙන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා ගිහින් එන්න.